ඔයාගේ A level O level ඕනම ඔරිජිනල් සර්ටිෆිකේට් එකක් ඔයාට දවස් දෙකක් වගේ පොඩි කාලයක් ඇතුළත කොහොමද ගෙදරට ගෙන්න ගන්න කියන එක අද දවසේ අපි වීඩියෝ එකක් තුඩි කතා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක ඔයාලා දැනටම subscribe කරමු නැතිලා මේක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි අපේ Telegram group එකත් එක්ක join වෙලා ඉන්න. ඔයාලට මේ වගේම වැදගත් අධ්‍යාපනික videos ඔයගේ ළඟටම ගෙන්නාගෙන මේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි වීඩියෝට යමු. ඔයා එන්න ඕනි certificate.donate.lk කියන වෙබ්සයිට් එකට. ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මේ ඉන්ටර්ෆේස් එකේ request certificate කියන එක උඩ තමයි ක්ලික් කරන්න ඕනේ. මේක උඩ මේ විදිහට ක්ලික් කරන්න. ඒ උඩ ක්ලික් කරාට පස්සේ මෙතන ආයමත් කොළ පාට බටන් එකක් තියෙනවා request certificate කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාගේ details ආනවා. ඔයාගේ national ID card එක මෙතෙන්ට add කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ mobile number එක මෙතෙන්ට add කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ළඟ දැනට තියෙන email එකක් මෙතෙන්ට add කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ විදිහට ටික් දෙකක් දාන්න. ඊට පස්සේ මෙතන තියෙන next කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි. ඔයාගේ email එකට හරි. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන mobile number එකට හරි. එහෙම නැත්නම් මෙතන තියෙන email එකට හරි. ඔයාට SMS එකක් එනවා. එහෙම නැත්නම් email එකක් එනවා. email එකේ තියෙන code එක මෙතෙන්ට ගහන්න ඕනේ. ඊට පස්සේ submit උඩ ක්ලික් කරන්න. submit උඩ ක්ලික් කරාට පස්සේදී මෙතනදී ඔයාට අවශ්‍ය exam එක select කරන්න එනවා. මෙතෙන්දී ඔයාට O level එහෙම නැත්නම් A level certificate එකක් නම් ඕනේ. මෙතනින් ඔයාට අවශ්‍ය certificate එක select කරගන්න ඔයාට ඕනේ කියන certificate එක. මට ඕනේ මෙතනදී A level certificate එක. ඒ නිසා මම මේ A level certificate කෙනෙකුට එහෙම නැත්නම් A level examination කියන උට ක්ලික් කරලා මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ අවුරුද්ද මොකක්ද කියන එක මෙතනින් select කරන්න ඕනි. මම 2024 කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාගේ විභාග අංකය මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන confirm button එක උඩ ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙතන details ටිකක් එනවා. මේ details ටිකේ ඔයාගේ exam year එක ඊට පස්සේ exam එක එහෙම ඊට පස්සේදී ඔයාගේ year එක ඊට පස්සේ index number එක සහ නම කියන දේවල් ටික හරිද කියලා බලන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන mobile number එකකින් call කරලා ඔයාලට මේ සම්බන්ධව තොරතුරු ගන්න පුළුවන්. මේ දේවල් ඔයාගේ details ටික මෙතන පෙන්නන details ටිකේ ඔයාගේ වැරද්දක් තියෙනවා නම් ඔයාට මේ කියන mobile number දෙකකින් එකකට call කරලා ඉවරලා මේ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන confirm කියන button එක උඩ click කරන්න මේ තියෙන details ටික හරියනවා. ඊට පස්සේදී මෙන්න මෙතන තව විස්තර ටිකක් අහනවා. ඔයාට copies කීයක් ඕනද කියලා අහනවා. සාමාන්‍යයෙන් copies එකකට රුපියල් 600ක් වගේ add වෙනවා. මෙතනින් එක copy එකක් නම් 600යි. එහෙම නැත්නම් copies දෙකක් ඕන නම් රුපියල් 900ක් copies වලට ගෙවන්න ඕනේ. මම මේක copy එකක් select කරගන්නවා. මෙතන local certificate එක, ඒ කියන්නේ ලංකාව ඇතුළතදී මේක වළංගු certificate එකක් විදිහට පිළිගන්න certificate එකක් නම් local certificate එකක් විදිහට select කරන්න ඕනේ. ඔයා වෙන country එකකට යන්න වෙන රටකට යන්න බලාගෙන ඉන්නවා foreign country certificate කෙනෙක් ගන්න ඕනේ. එතනදී local certificate එකක් ගන්න. ඒ නිසා local certificate එක උඩ click කරලා tick එකක් දාලා copies කීයක්ද කියන එක මෙතනින් select කරනවා. මට copies එකයි ඕනේ. ඊට පස්සේ confirm and proceed කියන button එක උඩ click කරනවා. මෙතන තියෙන speed post වලින් තමයි ගෙන්නන්නේ. ඒක නිසා speed post කියන එක උඩ click කරලා proceed කියන button එක උඩ click කරනවා. එතෙන්දී ඔයාගේ නම contact name එකට දාන්න. ඔයාට certificate එක ගෙන්න ගන්න ඕනේ address එක මෙතෙන්ට දාන්න. ඊට පස්සේ ඔයාගේ city එක මෙතනින් search කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් code එකෙන් ගන්නත් පුළුවන්. මම මේ විදිහට search කරන්න. ඊට පස්සේදී ඔයාගේ province එක අහනවා. province එක southern province විදිහට මගේ province එක මම දානවා. ඊට පස්සේදී ඔයාගේ postal code එක ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් Google එකේ search කරලා ගන්න. ඒක උදාහරණයක් විදිහට ඔයා ගාල්ලේ ළමෙක් නම් ඔයාට පුළුවන් ගාල්ල post code කියලා search කරන්න. ඊට පස්සේදී ගාල්ලේ තියෙන post code එක බලා ගන්න පුළුවන්. ගාල්ලේ post code එක 800. ඉතින් ඒ ඔයාට අවශ්‍ය ඔයාගේ district ඔයාගේ නගරයට අදාළ post code එක මෙතනින් ගන්න ඕනේ. ඒක ගාල්ල වෙන්න පුළුවන්, මාතර වෙන්න පුළුවන්. ඉතින් ඒ අදාළ මාතර post code කියලා ගැහුවට පස්සේ ඒ අදාළ post code එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මම submit කියන form එකම fill කරලා submit කියන button එක උඩ click කරනවා. ඊට පස්සේ ඔයාගේ certificate එක රුපියල් 600ක් add වෙලා තියෙනවා. delivery charges රුපියල් 200ක් add වෙලා තියෙනවා. ඔක්කොම total එක 800ක් ගෙවන්න ඕනේ අපි copy එකක් ගෙන්නව ගන්න නම්. එතනින් පස්සේදී ඔයාට payments වලට එනවා. payments වලට ආවට පස්සේදී ඔයාට පුළුවන් ඔයාගේ ළඟ තියෙන debit හෝ credit card එකක් කරා මෙතෙන්ට payment එක කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් post office එකට ගිහිල්ලා මේකට ගෙවීමක් කරන්න. මම මෙතනදී තෝරගන්නවා Visa Mastercard කියන option එක. ඒකෙන් proceed මෙතන. ඊට පස්සේ මෙතන ඔයාගේ card එකේ ඉස්සරහා තියෙනවා අංක 12ක අංගයක්. අනේ අංක 12ක අංකෙ මෙතෙන්ට ගහන්න. හරි. ඊට පස්සේ card එකේ ඉස්සරහාම තව එකක් තියෙනවා expire date එක. expire date එක මෙතෙන්ට add කරන්න. ඊට පස්සේ card holder ගේ නම මෙතෙන්ට දාන්න. ඊට පස්සේ security code එක card එකේ පිටිපස්සේ තියෙනවා. ඒක මෙතෙන්ට add කරන්න. ඊට පස්සේ pay now කියන button එක උඩ click කරන්න. හරි. payment එක උනාට පස්සේ මේ වගේ interface එකක් එනවා. ඔයාගේ delivery information ටික මෙතන වැටෙනවා. ඊට පස්සේදී ඔයාගේ order එක place කරපු දවස සහ විස්තර ටික තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන
proceed කියන බටන් එකට ක්ලික් කරන්න. හරි ඊට පස්සේ වගේ certificate එකේ විස්තර ටික සහ වගේ passes credit passes සහ visit score සහ වගේ විභාග අංකය කියන සහ වගේ එක ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ මෙතන ටික් එකක් දාලා proceed කියන බටන් එකට ක්ලික් කරන්න. ඒවට ඊට අදාළ වෙන reference number එකක් තියෙනවා. මේ reference number එක ගැන ඔයාලට notification එකක් ඔයාගේ mobile එකටත් එනවා. එහෙනම් ඔයාලා මේකටම සුබ දවසක්. අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.